හිතන්න ඔබ ඉන්නේ නිවසක් ඇතුළේ. පිටතින් ඇහෙන්නේ සාමාන්‍ය සුළඟක හඬක් නෙවි. හරියට ජෙට්යානාවක් ඔබේ වහලට උඩින් ගමන් කරනවා වගේ භයානක ශබ්දයක්. ජනේල වීදුරු එක දිගට ගැහෙන්න පටන් ගන්නවා. තත්පර ගානකින් මුළු නගරයේම විදුලිය විසන්ධි වෙනවා. පැයට කිලෝමීටර් 200කට වඩා වැඩි වේගයකින් එන හුළඟක් තට්ටු ගණන් උස ගොඩනැගිලි හොලවන්න පටන් ගන්නවා. මේ මොහොතේ ලෝකයේ දියුණුම තාක්ෂණයේ තියෙන ජපානය සහ තායිවානය මුහුණ දෙමින් සිටින සැබෑ යථාර්ථය තමයි මේක. ෆැසිපික් සාකරයේ ගැඹුරින් උපත ලබා මුළු කලාපයම සලිත කරමින් ඇදී එන මේ මහා විනාශකාරයාගේ නම සුපර් ටයිෆෝන් බාවි. පිලිපීනයට මරණීය පහරක් එල්ල කරලා දැන් ජපානයේ දකුණු දූපත් යටත් කරගෙන තායිවානය සහ චීනයේ දෙසට ඇදී යන මේ මහා කුණාටුව පිටුපස ඇති සැබෑ විද්‍යාව මොකක්ද? සාමාන්‍යයෙන් කුණාටුවක් සුපර් ටයිෆෝන් එකක් බවට පත්වෙන්නේ කොහොමද? අද වීඩියෝවෙන් අපි සොයා බලමු සොබාදහමේ මේ බිහිසුණු හැසිරීම පිටුපස ඇති රහස්. වීඩියෝ ඉස්සරහට යන්න කලින් වත්තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SLIDIA ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව 2026 ජූලි 11 වෙනිදා මේ වන විට වාර්තා අනුව මේ සුලිකුණාටුව Tamanගේ බිහිසුණු බලය ලෝකයට පෙන්වන්න පටන්ගෙන ඉවරයි. මුලින්ම මෙහි බලපෑම එල්ල වුණේ පිලිපීනේ මින්දනාఓ දූපතට. එහි ඇති වූ දරුණු නායම් සහ ගන්වතුර නිසා අවාසනාවන්ත ලෙස මිනිස් ජීවිත 15ක් මේ වන විටත් අහිමි වෙලා ඉවරයි. බාවි ජපානයේ ඔකිනාව ප්‍රාන්තයට අයත් සකිෂිමා සහ ඉෂිගාකි දූපත් වෙත කඩා වැටුණා. සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරී පවතින මේ ලස්සන දූපත්වල ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තියෙනවා. ගුවන් ගමන් 345කට වඩා අවලංගු කරා වගේම නිවාස 24000කට අධික ප්‍රමාණයක විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. පැයට කිලෝමීටර් 150කට වඩා වේගෙන් හමා යන සුළං පහරවල් නිසා ගොඩනැගිලිවල කොටස් සහ ගස් කොළන් සුන්බුන් වෙලා අහසේ පාවී යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරා. මේ අතරින්ම තායිවාන රජය ඉතිහාසයේ ඔවුන්ගත් දැඩිම ආරක්ෂිත පියවරක් ක්‍රියාත්මක කර තිබෙනවා. කුණාටුවේ කේන්ද්‍රයේ තායිවාන ගොඩබිමට ඍජුවම ඇතුළු නොවුනත් එහි බාහිර වලලු මකින් තායිවානයේ කඳුකර ප්‍රදේශවලට මීටරයක් ඒ කියන්නේ අඩි 3.3ක් තරම් ඉහළ ධාරානිපාත වර්ෂාපතනයක් ඇතහැලෙනු ඇතැයි අනාවැකි පළ කර තිබෙනවා. මේ නිසා කඳුකර වැසියන් 14000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබෙනවා. මුළු රටටම ටයිෆෝන් හොලිඩේ හෙවත් කුණාටු නිවාටුවක් ප්‍රකාශ කරමින් පාසල් වගේම රාජ්‍ය ආයතන වසා දැම්මා. සුපර් ටයිෆෝන් බාවි කියන්නේ එක රටකට විතරක් සීමා වුණු තර්ජනයක් නෙවෙයි. මේ වන විටත් නැගෙනහිර ආසියානු කලාපීය රටවල් කිහිපයකටම මෙයින් ඍජු සහ වක්‍ර බලපෑම් එල්ල වෙලා අවසానයි. පළමුවෙන්ම අපි ජපානයේ දෙසට හැරුණොත් ඔකිනාවා ප්‍රාන්තයේ ඉෂිගාකි දූපත මේ වන විට පවතින්නේ සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් හුදකලා වූ තත්වයක. පැයට කිලෝමීටර් 150 ඉක්මවා ගිය දරුණු සුළං ධාරා නිසා දූපතේ මාර්ගවල තිබූ සැහැල්ලු වාහන පෙරළලා ගියා. ගොඩනැගිලිවල වීදුරු වගේම පුවරු කැඩී විසිවනවා. දූපත් වාසීන් ආරක්ෂිතව ශක්තිමත් කොන්ක්‍රීට් ගොඩනැගිලි ඇතුළට වෙලා සිටියත් කිසිදු හේතුවකට ජනෙල් අසලට නොයන ලෙසත් ජපන් බලධාරීන් දැඩිව අවධාරණය කරා. වරායන් වල නවත්වලා තිබුණු දීවර බෝට්ටු පවා රළ පහරට හසු වෙලා එකිනෙක ගැටමින් බිහිසුණු දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කරා. නමුත් ප්‍රශ්නය මේක. මොකක්ද මේ කුණාටුවල තියෙන ටයිෆෝන් වගේම සුපර් ටයිෆෝන් කියන නම්වල තේරුම? අපි හැමෝම සුලිකුණාටු ගැන අහලා තිබුණත් ලෝකයේ එක ප්‍රදේශවල මේවා හඳුන්වන වෙනස් නම් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ඇමරිකාව දෙසින් ඇතිවෙන කුණාටු වලට කියන්නේ හොරිකේන්. එහෙම නැත්නම් හරිකේන් කියලාත් කියනවා. ඉන්දියන් සාගරේ ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාව අවට ඇතිවෙන ඒවාට කියන්නේ සයික්ලෝන් කියලා. හැබැයි පැසිෆික් සාගරයේ වයඹදිග ප්‍රදේශයේ ඒ කියන්නේ ජපානයේ, චීනයේ, පිලිපීනයේ සහ තායිවානයේ දෙසින් ඇතිවන කුණාටු හඳුන්වන්නේ ටයිෆෝන් නමින්. මේ හැම එකක්ම විද්‍යාත්මකව ගත්තොත් ට්‍රොපිකල් සයික්ලෝන්ස් හෙවත් නිවර්තන කලාපීය සුළකුණාටුව තමයි. එහෙනම් සාමාන්‍ය ටයිෆෝන් එකක් සහ සුපර් ටයිෆෝන් එකක් අතර තිබෙන වෙනස මොකක්ද? මේ වෙනස තීරණය කරන්නේ එකම එක සාධකයකින්. ඒ තමයි සුළඟේ උපරිම වේගය.
ටයිෆෝන් කියන්නේ සාකරේ ඇතිවන අඩු පීඩන කලාපයක් වටා කැරකෙන සුළගේ වේගේ පැට කිලෝමීටර් 118 ඉක්මවා කිය සැනින් නිල වශයෙන් ටයිෆෝන් එකක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. හැබැයි මේ සුළගේ වේගේ තවත් දරුණු වී තත්පර 10ක් පුරා පවතින අකණ්ඩ සුළං වේගේ පැට කිලෝමීටර් 150කට වැඩිනම් සමහරේවා 240 වෙන්නත් පුළුවන්. මේ සීමාව ඉක්මවා ගියහොත් ඒක සුපර් ටයිෆෝන් එකක් බවට පත්වෙනවා. මේක ඇමරිකානු වර්ගීකරණයට අනුව කැටගරි 4 හෝ කැටගරි 5 මට්ටමේ සුපිරි හොරිකේන් එකකට සමානයි. සරලවම කිව්වොත් සුපර් ටයිෆෝන් එකක් කියන්නේ සාමාන්‍ය සුළුකුණාටුවක් වගේ කිහිප ගුණයක විනාශකාරී ශක්තියක් ගබඩා කරගත් මහා බල ශක්ති පිපිරීමක්. දැන් අපි බලමු කොහොමද මේ තරම් විශාල බලයක් සොබාදහම විසින් එක තැනකට එකතු කරන්න කිය. මේක පිටුපස තියෙන්නේ ඉතාම රසවත් වගේම භයානක භෞතික විද්‍යාත්මක ක්‍රියාවලියක්. සුපර් ටයිෆෝන් එකක් හැදෙන මූලික අවශ්‍යතා 3ක් තියෙනවා. උණුසුම් සාගර ජලය. සාගරය මතුපිට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26.5කට වඩා වැඩි වෙන්න ඕන. 2026 වසරේ ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස නිසා පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වෙනදාට වඩා ඉහළ ගිහින් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට එල් නිනෝ එකකුත් තියෙනවා. මේ උණුසුම් ජලයෙන් අති විශාල ප්‍රමාණයක ජල වාෂ්ප සහ තාප ශක්තිය වායුගෝලයට මුදා හරිනවා. මේවා තමයි කුණාටුවේ ප්‍රධාන ඉන්ධන වෙන්නේ. කොරියෝලිස් බලපෑම. පෘථුවිය තමන් වටා කැරකීම නිසා ඇතිවන කොරියෝලිස් බලය හේතුවෙන් ඉහලට ඇදී යන මේ උණුසුම් වාතය එක කෙලින් යන්නේ නැතුව වක්‍රාකාරව කැරකෙන්න පටන් ගන්නවා. අඩු සුළං කත්තරේ. වායුගෝලයේ ඉහළ මට්ටම්වල පවතින සුළගේ වේගය වෙනස් නොවීම කුණාටුවේ ව්‍යුහය කෙලින්ම තබා ගැනීමට උදව් වෙනවා. මේ සාධක එකතු වුණාම කුණාටුවේ මධ්‍යයේ ඊටාම අඩු පීඩන කලාපයක් හැදෙනවා. අපි මේකට කියනවා කුණාටුවේ ඇස. එහෙම නැත්නම් අයි කියලා. පුදුමයට වගේ මේ ඇස ඇතුළත පවතින්නේ පුදුමාකාර නිහඬ බවක්. හැබැයි ඒ නිහඬ ඇස වටා තියෙන අයිවෝල් එක ඒ කියන්නේ වලාකුළු පවුර ඇතුළත තමයි ලෝකේ දරුණුම සුළඟ සහ මහා වර්ෂාව ගැබ් වෙලා තියෙන්නේ. සාගරයෙන් ගන්න උණුසුම් බලය නිසා මේ චක්‍රයේ වේගවත් වෙලා පැය කිහිපයකින් ඇතුළත සාමාන්‍ය කුණාටුවක් සුපර් ටයිෆෝන් එකක් බවට පරිවර්තනය වෙනවා. ටයිෆෝන් භාවිත සිද්ධ වුණත් මේ දේවයි. සුපර් ටයිෆෝන් භාවි දැන් සෙමින් උතුරු දෙසට ගමන් කරමින් පවතිනවා. ජූලි 12 වෙනකොට මිලියන 10ක ජනගහනයක් ඉන්න චීනයේ වැන්ෂෝ නගරයට ඇතුල්වීමට නියමිතයි. චීන බලධාරීන් මේ වන විටත් රතු නිවේදන නිකුත් කරමින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඉනවා. දියුණු තාක්ෂණය සහ කල්තියා හඳුනා ගැනීමවීම නිසා ජීවිත හානි අවම කරගන්න පුළුවන් වුණත් සොබාදහම මේ මහා බලය ඉදිරියේ මිනිසා කොයිතරම් අසරණද කියන එක භාවි කුණාටුව නැවතවර කොප්පු කරලා ඉවරයි. විද්‍යාඥයින් අනතුරුවංග වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථුවිය උණුසුම්වීම දිගින් දිගටම සිද්ධ වුණොත් ඉදිරියේදී මෙවැනි සුපර් ටයිෆෝන් සාමාන්‍ය සිදුවීම් බවට පත්විය හැකි බවයි. ඉතින් සොබාදහමේ මෙවැනි බිහිසුණු විද්‍යාත්මක සංසිද්ධි සහ ලෝකයේ අලුත් තොරතුරු සරලව දැනගන්න කැමතිනම් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔබ ජපානයේ ඉන්න කෙනෙක් නම් මේකට බෝන දුන්නා නම් ඒක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ ගැන ඔබ හිතන දේත් කියන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක like එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.